ඔයා කවදා හරි හිතලා තියෙනවද ඇයි සමහරුන්ට ලොතරැයි එක පිටක ඇදෙන්නේ කියලා? ඒත් තවත් සමහරු ඉන්නවා අවුරුදු ගණන් කොච්චර ටිකට් ගත්තත් එකම එක අංකයක්වත් ගැලපෙන්නේ නැති අය. ඇයි මෙහෙම වෙන්නේ? බොහෝ දෙනෙක් හිතන්නේ මේක හරිම අහඹු සිදුවීමක් කියලා. නමුත් විශ්වයේ රහස් ක්‍රමවේදයන් හදාරන අය දන්නවා මේ ලෝකේ හැම දෙයක්ම පාලනය වෙන්නේ සංඛ්‍යා සහ ශක්තිය එහෙමත් නැත්නම් එනර්ජි හරහා කියලා. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ ඔයා මිලදී ගන්න ලොතරැයි පතේ අංකය ඔබේ ජන්ම ශක්තියට ගැලපෙන විදිහට තෝරා ගන්නා රහස් ක්‍රමවේදයක් ගැනයි. මෙම වීඩියෝව අවසානයේ වනතෙක් බැලුවොත් ඔයා ටිකට් එකක් ගන්න කලින් දැනගත යුතුම ඉතාමත් වැදගත් රහස් කිහිපයක් ඔයාට දැනගන්න ලැබේවි. ඔයා සූදානම්ද ඔයාගේ වාසනාවේ දොරටු විවෘත කරගන්න? පළවෙනි රහස තමයි සංඛ්‍යා ශාස්ත්‍රය. විශ්වයේ හැම මිනිසෙකුටම තමන්ටම ආවේනික වූ වාසනාවන්ත අංකයක් තියෙනවා. අපි මුලින්ම බලමු ඔයාගේ උපන්දිනයෙන් ඒ අංකය හදාගන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ උපන්දිනය ඕනෑම මාසයක 15 වෙනිදා නම් ඔයා කළ යුත්තේ ඒ අංක දෙක එකතු කිරීමයි. ඒ කියන්නේ එක එකතු කිරීම 5. එතකොට 6. ඔයාගේ මූලික වාසනාවන්ත අංකය වන්නේ 6. දැන් ඔබ ලොතරැයි පතක් තෝරගන්නා විට 6 තියෙන ටිකට් එකක් හෝ ඉලක්කම් දෙක එකතු කළ විට ලැබෙන 6 ලැබෙන උදාහරණයක් 5, 24, 42, 51 කියන ටිකට් පත් තෝරා ගැනීමට උත්සාහ කරන්න. ඔයාගේ උපන්දිනය තනි ඉලක්කමක් නම් උදාහරණයක් විදිහට 2 වෙනිදා, 5 වෙනිදා, 9 වෙනිදා ඒ උපන්දිනේම ඔයාගේ වාසනාවන්ත අංකය වෙනවා. දෙවැනි රහස තමයි ඔයාගේ යටිහිතේ මඟ පෙන්වීම. අපි ලොතරැයි ටිකට් පතක් අලෙවි කරන තැනට ගියාම අපේ ඇස් එකවරම යම්කිසි ටිකට් පතක් වෙත ගොස් ඇදිලා ගියොත් ඔයාට ඒ ටිකට් එක දිහාම බැලුනොත් ඒක අහඹු දෙයක් නෙවෙයි. ඒ වෙලාවට ඔයාගේ යටසිත විශ්වයේ ශක්තිය සමග සම්බන්ධ වෙලා ඔයාට පණිවිඩයක් ලබා දෙනවා. ගොඩක් අය කරන්නේ මේ වෙලාවට තරක කරලා වෙන ටිකට් එකක් ගන්න යන එකයි. නමුත් මම ඔබට කියන්නේ ඔයාගේ පළමු හැඟීම විශ්වාස කරන්න. ඔයාගේ ඇස් මුලින්ම නතර වුණු ඒ අංකයේ පිටපස ඔයාගේ මහා වාසනාව සැඟවී තිබෙන්න පුළුවන්. දැන් අපි බලමු ටිකට් එකක් ගන්න යන්න කලින් කළ යුතු වැදගත්ම දේ. ගොඩාක් දෙනෙක් ටිකට් එකක් ගන්නේ මට සල්ලි නැහැ, මම ණය වෙලා ඉන්නේ, මේකවත් දෙනොත් හොඳයි කියන අසරණ හැඟීමෙන්. ඒ කියන්නේ ඔයා විශ්වයට මුදා හරින්නේ හිඟකම පිළිබඳ ශක්තිය. ඊට පස්සේ ටිකට් එකක් ගන්න කලින් ගැඹුරු හුස්මක් අරන් හිතන්න මෙන්න මෙහෙම. විශ්වයට ස්තුතියි. මා වෙත ලැබෙමින් පවතින මේ මහා ධන වාසනාව මම සාදරයෙන් පිළිගන්නවා. ඔයා ටිකට් එක මිලදී ගත් පසු එය ඔයාගේ අත් දෙක මැද තබාගෙන ඔයා ජයග්‍රහණය කළායයි මොහොතක් සිතින් මවාගන්න. ඒ සතුට දැන්ම විඳින්න. එවිට ඔබ සහ ජයග්‍රහණය අතර ශක්තිමය සමතුලිතතාවයක් ගොඩනගෙනවා. හොඳින් මතක තියාගන්න. විශ්වය සෑම විටම කැමති සතුටින් සහ ස්තුතිපූර්වකව ඉන්න අයට. අද මම කියලා දීපු මේ සරල ක්‍රමවේදය අනුගමනය කරලා බලන්න. ඔයාගේ ජයග්‍රහණය කොයි මොහොතක හරි ඔයාගේ ඇස් ඉස්සරහට එනවාමයි. ඔයාගේ උපන්දිනයට ලැබෙන අංකය තෝරගන්න අපහසුතාවක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න, මම ඔයාට උදව් කරන්නම්. ඒ වගේම නිතරම සතුටින් ඉන්න, නිතරම විශ්වයට ස්තුති කරන්න, හොඳ දේවල් කරන්න, හොඳ දේවල් හිතන්න. පුළුවන් හැම වෙලාවකම පොඩි හරි උදව්වක් කාට හරි වගේ උදව්වක් අවශ්‍ය කෙනෙකුට උදව් කරන්න, සතුටින් ඉන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉස්සරහටත් මම මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත්
මහා ධන වාසනාවක උදා වෙන වාසනාවන්ත කාලයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.